කිසිදු ආකාරයක මිල වැඩි වෙන්න විදියක් නෙවෙයි. මේ ගෙනලා තියෙන එකේ පැණි ජපාන් වල ඔක්ෂන් ප්‍රයිසස් අඩු වෙලා, ඩීලර් ප්‍රයිසස් අඩු වෙලා ගෙනාපු වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ආර්ථිකයේ තියෙන ක්‍රියාකාරීත්වය යන අතරතුරේදීම යම් අවස්ථාවාදී කණ්ඩායම් විසින් වෙළඳපොළ තම ගාණයට ගැනීම සඳහා වූ විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ නිසා ඔබ තීරණ ගත යුතු වන්නේ තොරතුරු මත කිසිදු ආකාරයකට මේ වෙනකොට අපි ඔය මැයි 15 වෙනි වෙනකොට දැම්ම පැහැදිලිව එදා වෙනකොට ආනයනය කරලා තියෙන වාහන ප්‍රමාණය විශාල වාහන ප්‍රමාණයක් ගෙනලා තිබුණා. ඒ වාහන වල කිසිදු ආකාරයක මිල වැඩි වෙන්න විදියක් නෙවෙයි. මේ ගෙනලා තියෙන එකේ අපි පැහැදිලිව කිව්වා අපි මේ මිල වැඩි කිරීම කරන්නේ බඩු පනවන්නත් නෙවෙයි, මේ ඇතිවෙච්ච ඉල්ලුම සඳහා ඩොලර් ඉල්ලුම වැඩිවීම ශනිකව වැඩිවීම නිසා ඇතිවෙච්ච අනවශ්‍ය විදියට රුපියල් ප්‍රමාණ වීම නැතිවෙච්ච එකට කෙටි කාලීන උත්තරයක් මේ නිසා මාස 3කට දුන්නේ. මාස 3ක් සඳහා පුද්ගලික පරිහරණය සඳහා කරන වාහන ආනයනය ඔබ කල් දමා ගන්න. ඔබ සාමාන්‍යයෙන් අපි කල් දමා ගන්න ගියොත් හරි මේක වාහන සීමා කරා වගේ අනවශ්‍ය එකක් කියන අපි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීම මේ ආර්ථික ක්‍රියාවලිය හකුලවන්න උත්සාහයක් නැහැ. ඒ නිසා තමයි කිව්වේ කාට හරි නෑ මේ සීමාව ඇතුළේ මට ඉන්න බෑ මට ගෙන්න ගන්න ඕන නම් හරි. එහෙනම් පොන්චි අධිභාරයක් ගන්න මොකද මේක නිශ්චිත තත්ත්වයක්. ඒ තමයි ආණ්ඩුව ප්‍රතිපත්තියක් ගන්න. එතකොට එවැනි කවුරු හරි පෞද්ගලිකව ගෙන්න ගත්තොත් ඔහු ගෙන්නනකොටම දන්නවා. මගේ බහන්නේට මම අතිරේක මුදලක් ගෙවන්න ඕන කියලා. ඒ හැර වෙළඳ ව්‍යාපාර සඳහා වුන් ගෙනලා තිබුණා නම් ඒ නා මිල වැඩි කරගන්න කරන එක සදාචාරමගත නැහැ. ඇත්තටම මොනවා වුණත් අපි අවුරුදු 5කට පස්සේ මොනවා වුණත් අපි මේ ඉම්පෝට් එක ඇරියා. ඒක ලොකු දෙයක්. මේ ඉන්ඩස්ට්‍රියක් වශයෙන් මේ ඉන්ඩස්ට්‍රිය රැක ගන්න ඒක ලැබුණු එක්තරා සහයෝගයක්. ඉතින් අපි ගමනක් යනකොට මොන හරි පොඩි ප්‍රශ්න එනවා. හැබැයි මේ වෙන තාක් අපිට ඇතිවෙච්ච ප්‍රශ්න වලින් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අපිට සෝල්ව් කරගන්න පුළුවන් වුණා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා. තවත් පොඩි ප්‍රශ්න තියෙනවා. අපි ඒවා ඉතින් ඉදිරියට එන ප්‍රශ්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරමින් ඉදිරියට ඒක කටයුතු කරන්න සූදානම්ින් ඉන්නවා. ඒකේ ආණ්ඩුවේ යම්කිසි සුබ සහයෝගයක් ලැබෙනවද මොකද ඇත්තම තමයි. ඔව් සමහර අවස්ථාවලදී අපේ දින ප්‍රශ්න වලට අපිට ආණ්ඩුවෙන් හොඳ පිළිතුරු ලැබිච්ච අවස්ථාවක් තියෙනවා, නැති අවස්ථාවක් තියෙනවා. අපි දැන් අපි ඕවර්ऑල් ගත්තාම මේ ඉම්පෝට් එක අරපු එක ගැන අපේ සතුටක් තියෙනවා. ඒ වගේම ජනතාව බලාගෙන ඉන්නේ මේ වාහන ටික අඩු වෙනවද නැත්නම් මොකද්ද වෙන්නේ? එහෙම අඩු වීම වෙනත කාලීනව බලාපොරොත්තු වෙන්නම බැරිද? මොකද්ද ඇත්තම සත්‍ය? ඇත්තටම දැන් අපි අඩුවීමක් කියන දේ දැන් නම් මේ අවස්ථාවේ මට දන්න හැටියට උඩරිම තත්ත්වයට අඩු වෙලා තියෙන්නේ. මොකද දැන් මේ අවස්ථාවේ වාහන ලංකාවේ ගොඩක් ෂෝරූම්ස් වල තියෙන්නේ අධිභාරය පනවන්න කලින් LC අරලා ගෙනාපු වාහන. ඉතින් අධිභාරයේ ඒ ඉෂුසුත් නැතුව කියමු වාහන ප්‍රමාණය ඒකම ජපාන් වල ඔක්ෂන් ප්‍රයිසස් අඩු වෙලා, ඩීලර් ප්‍රයිසස් අඩු වෙලා ගෙනාපු වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද දැන් අර අපි දන්නවා මුලින් ඉම්පෝට් කරද්දී තිබ්බ රෂ් එක නැතුව අඩුවෙන් දැන් වාහන ප්‍රමාණයක් එන්නේ ලංකාවට. ඒතර ඒ යටතේදී අඩු මිලක් කරද්දී අපිට මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වෙලාව ඇත්තටම මම හිතන්නේ අධිභාරයේ නැතුව ආපු වාහන තියෙන වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද මැයි 15ට කලින් LC අරපු වාහන. ඉතින් ඒ වාහන හොඳ මිලක් කරද්දී මිලදී ගන්න පුළුවන් කියලා මට පාරිභෝගිකයන් කියන්න පුළුවන්. ඒ වගේම තවත් කතාවක් කරගන්න කාරණා තමයි මේ ඩොලර් විශාල ප්‍රමාණයක් ඒ වාහන ආනයනය නිසා වටින් පිටට යනවා කියන එක විශාල ප්‍රශ්නයක් කියන්නේ. මේක ගැන මොකක්ද අදහස? ඔව් ඩොලර් ගියා වගේම මේ ව්‍යාපාරයේ හින්දා තමයි ආණ්ඩුවේ ගිණුම මේ වෙලාවේ ප්ලස් වෙලා තියෙන්නේ. මොකද මේක ලේසියම ආණ්ඩුවට අදු මුදල් හරිම ලේසියෙන් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. වාහනය ඇතුළට එන අවස්ථාවේදීම අපි මුදල් ගෙවලා ඉවරයි. මේක පස්සේ ගෙවන්න එහෙම දෙයක් නෙමෙයි. වාහනේ ලංකාවට ඇතුළත් වෙනකොට මුදල් ගෙවලා ඉවරයි. ඒ වගේම ආණ්ඩුවේ බලාපොරොත්තුවක් තියෙනවා $1 එකක් පිටට යනකොට $1.5කවත් ආදායමක් ලබා ගන්න. අපි මේ පැරලල් ඉම්පෝර්ටර්ස් වශයෙන් අපි ඉම්පෝර්ට් කරන වාහන වලට මට වගකීමෙන් කියන්න පුළුවන් සමහර අවස්ථාවේදී per dollar ඉන්කම් එක $2.5 දක්වා අපි ටැක්ස් ගෙවන අවස්ථා තියෙනවා. අතරම ආණ්ඩුවේ සමහර වාහන පද්ධති තියෙන අපි ගත්තොත් විද්‍යුත් වාහන වල තියෙන නීතිය, ඒ කියන්නේ අපි ඩියුටි වල තියෙන පොඩි ප්‍රශ්න නිසා සමහර විද්‍යුත් වාහන අඩු ඩියුටියක් යටතේ ලංකාවට එනවා. හැබැයි මේ පැරලල් ඉම්පෝර්ටර්ස් ගෙන්න වාහන සියල්ලම ආණ්ඩුවට යන ඩොලර් එකට $1.5ට වඩා වැඩි ආදායමක් ලැබෙනවා කියලා මට සර්ටිෆයි කරන්න පුළුවන්. ඒ වගේම තවත් කතාවක් කරන කාරණාවක් මේ ඇයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තාමත් මේ ඉහළ යන්නේ? මොකද්ද මේක? ඔය කියන්නේ වාහන මිල නොවටිනා ගණන් වලට පුරනවා තවම. මොකද්ද මේ තාක්ෂණය? අතන සමහර අවස්ථාවලදී පාරිභෝගිකයෝ වුණත් අලුත් ෂෝරූම් එකකට ගිහලා ප්‍රයිස් චෙක් කරන්න නැතුව ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකම ඉතින් මේක හැමදේම තීරණය වෙන්නේ උඩම මිල. අපි ගත්තොත්
වැගන්නාර් රථයක් අපි හැමෝම ගන්න වැගන්නාර් රථයක්. වැගන්නාර් රථේ අන්රෙජිස්ටර්ඩ් මිල මත තමයි ඒකේ රෙජිස්ටර්ඩ් මාකට් එක තීරණය වෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් වැගන්නාර් කස්ටම් මිසෙට් එක මේ වෙනකොට ඩියුටි ලක්ෂ 48ක් 49ක් විතර ප්‍රමාණයක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙලාවේදී ඒකක් ලක්ෂ 90ක් වගේ ප්‍රමාණයකට තමයි වෙළඳ පොලේ අලෙවි වෙන්නේ. එතකොට ඒ හා සමානව ඉතින් රෙජිස්ටර්ඩ් වාහනේ අඩුවට පොඩ අඩු වෙනවා. අවසාන වශයෙන් ආණ්ඩුවෙන් මොන හරි ඉල්ලීමක් කරන්න තියෙනවා. අතරම අපි ආණ්ඩුවෙන් ප්‍රධාන වශයෙන් ඉල්ලීම් කිහිපයක් මේ වෙනකොටත් කරලා තියෙනවා. මොකද මේ තියෙන ටැක්සේෂන් සිස්ටම් එකේ ගොඩාක් ලුහුඩු තැන් තියෙනවා. අපි මේක හදලා මේකේ තියෙන සංකීර්ණතාවය අඩු කරලා සරල ටැක්ස් සිස්ටම් එකක් ඉදිරිපත් කරන්න අපි ආණ්ඩුවට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපේ මේ තියෙන ප්‍රොපෝසල් එක තුලින් අතන බලාපොරොත්තු වෙනවා වැලියු එක අඩු වාහන. ඒ කියන්නේ US ඩොලර් 10000 15000ට වඩා අඩු වාහන වලට අඩු ටැක්ස් එකකුත් ඩොලර් 25000 50000 75000 ලක්ෂේ පයින් වෙනකොට වැඩි ටැක්ස් එකකුත් ඒ වාහන වලට වදින විදියට අලුත් ඩියුටි සිස්ටම් එකක් අපි අතන දැන් මේ වෙලාවේ හදාගෙන යනවා. මේක ආණ්ඩුවත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රජයේ මුදල් අමාත්‍යාංශ පැත්තෙන් කියනවා ඉදිරියේදී වාහන මිල අඩු වෙනවා මේ අධිභාරය ඉවත් කරාට පස්සේ කියලා. ඒ වාහන ආනයනකරුවෝ කියනවා වාහන මිල වැඩි වෙනවා කියලා. ඉතින් ගොඩක් මේ විරුස් බලන අපේ කට්ටිය අහන්නේ කවුරු කියන එකද හරියන්නේ. ඇත්තටම ඉදිරියේදී වාහන මිල අඩු වෙනවද වැඩි වෙනවද? මොකද මම ඉදිරියේදී වාහනයක් ගන්න බලන ඉන්නේ. ඒක නිසා ඉක්මනින්ම මේ දවස්වල වාහනයක් ගන්නද නැත්නම් ටිකක් පහුවෙලා වාහනයක් ගන්නද? ඉතින් කොහොමත් හරියටම හෙට අගෝස්තු 15 වෙනිදා තමයි මේ වාහන ආනයනය කිරීමේදී අය කරගත්තේ අධිභාරයක් තිබ්බා 130. මේ අධිභාරය මත තව 150ක් ගැහුවා. එතකොට 145ක් වුණා. ඉතින් මේ සිද්ධියත් එක්ක වැගන්නාර එක සාමාන්‍ය FX 2025 එකක් ලක්ෂ 72කට වගේ තමයි විකුණුනේ. ඉතින් මේක තව ලක්ෂ 2.5ක් විතර වැඩි වුණා. ඉතින් ඒ කාලවලදීම තමයි මේ ඩොලරය මත ලොකු ඉල්ලුමක් ඇති වෙලා ඩොලරේ වටිනාකම පොඩ්ඩක් ඉහළ ගියා. පොඩ්ඩක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 314 18ට ගත්ත කට්ටිය 28ට 30 ගණන් වලට තමයි පස්සේ අපිට ගන්න උනේ වාහන ආනයනය කිරීමේ. ඒක සාමාන්‍ය රුපියල් 10ක් 15ක් විතරම වැඩි වුණා. ඉතින් මේකත් එක්කත් වැගන්නාර එක්ක වගේ මිල රුපියල් ලක්ෂ 2ක් විතර වැඩි වෙනවා මේ ඩොලරේ අගේ ඉහළ ගියපු නිසා. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදියට අලුතෙන් ආනයනය කරන වාහන වල මිල ගොඩාක් වැඩි වුණා. හැබැයි ආකාරයක මිල වැඩි වෙන්න විදියක් නෙවෙයි. මේ ගෙදර තියෙන එකේ ඊටාම අවාසනාවන්ත දෙයක් තමයි අලුත් වාහන මිල වැඩි වුණාට සෙකන්ඩ් හෑන්ඩ් එකේ දැනටමත් තියෙන වාහන ලංකාවට ආනයනය කරපු වාහන එහෙම නැත්නම් අවුරුදු 5ක් 6ක් විතර පරණ මේ ලංකාවේ තියෙන වාහන මිලත් එකපාරටම වැඩි වුණා. හැබැයි මේ වාහන වැඩි වෙන්න කිසිදු හේතුවක් නැහැ. මේ වාහනවල මිල වැඩි වෙන්න මේක බලපාන්නේ නැහැ. නමුත් මේ අලුත් වාහන මිලත් වැඩි වෙන නිසා පරණ වාහන මිලත් වැඩි කරන්න ඕන කියලා වාහන විකුණන සේල් වල ආයේ පවා මේ වාහන මිල වැඩි කරා. ඊට පස්සේ වෝකර්ස්ලා ඊට පස්සේ අලුතෙන් වාහන විකුණින සාමාන්‍ය පුද්ගලයෝ පවා ඒක දැකලා වාහනේ වැඩි මිලට විකුණන්න තමයි උත්සාහ කරන්නේ. මොකද කවුරු හරි තව රුපියල් 50000ක් හරි ලක්ෂයක් හරි වැඩිපුර හම්බ වෙනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න උත්සාහ කරනවනේ. ඒ වගේම තමයි ඔබට මේ බලා ගන්න පුළුවන් වන්නේ 7.3% ශ්‍රී ලංකා මහ බැංකුව ඔෆිෂියල් වෙබ්සයිට් එකේ අද උද්දමනය. අද ශ්‍රී ලංකාවේ උද්දමනය 7.3% වෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාව 5%ක මේ තබා ගන්න. නමුත් ඒක අපොහසත් වෙලා තිබෙනවා. ඊට වඩා 2.3%කින් විතර වැඩි වෙලා තිබෙනවා. මේක ඊටාම අවදානම් තත්ත්වයක්. ඒ වගේම තමයි මේ තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිලීමට පත් වෙනවා. හොඳම කාරණාව තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තම ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අලුතෙන් ගයක් හදන්න ඉන්න කෙනෙක් අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් පොඩ්ඩක් පස්සට හැරිලා බලනවා. ඒ වගේම වාහන මිල වැඩි වෙද්දී තව ටිකක් තව මාස 6කින් එහෙනම් තව අවුරුද්දෙන් විතර වාහනයක් ගමු කියලා ගොඩක් දෙනෙක් කතා වෙනවා. උද්දාමනය වැඩි වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා. මිල වැඩි වෙද්දී ගොඩක් දෙනෙක් ගන්න එක නතර කරනවා. අත්‍යවශ්‍ය අයම විතරයි ගන්නෙ. ඉතින් මේ උද්දාමනය වැඩිවීම තුලින් ඔබ දන්නවා මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලිනුපාත වැඩි වෙලා තිබෙනවා. ඒ ස්ථාවර තැන්පතු පොලිනුපාත වැඩි වෙනවා කියන්නේම බැංකුවකින් අපි ලෝන් එකක් ගන්න ගියොත් බැංකු ණයක් ගන්න ගියොත් මේ බැංකුවේ ණයත් වැඩි වෙනවා පොලිය. ඒ විතරක් නෙවෙයි වාහන මිලදී ගද්දී අපි මෙතනදී කතා කරන මේ වාහන සඳහා ලීස් එකක් දානවා ගොඩක් කට්ටිය. වාහන ගද්දී 150කට වඩා වැඩි පිරිසක් ලංකාවේ ලීස් එකක් දාලා තමයි වාහනයක් ගන්නෙ ණය වෙලා. ඒ ණය පොලිය දැන් වැඩි 16ක් 17ක් විතර නා වාර්ෂික පොලිය අනුපාතය. ඔබ හිතන්න ඔබ කාර් එකක් ගන්නවා Toyota හිතන්නකො Toyota Rumi එහෙම නැත්නම් Toyota Race එකක්. ඉතින් මේකට තව ලක්ෂ 100ක් මදි වෙනවා. ඉතින් මේ ලක්ෂ 100 ඔබ ලීස් එකක් දානවා. 116 ගානේ වාර්ෂික පොලිය හැදුවොත් අවුරුදු 7කට 164ක පොලියක් වදිනවා.
ලීස් එක දාද්දි තව charges කියලා රුපියල් 50000ක් විතර වදිනවා අමතරව. 50000ක් හෝ ඊට වඩා අඩු වෙන්න පුළුවන්. අපි මේක පැත්තකට දාමුකෝ. 164ක් කියන්නේ ලක්ෂ 100න් 164ක් කියන්නේ රුපියල් ලක්ෂ 64ක් ඔබට ලක්ෂ 100ට අමතර පොලිය විදිහට ගෙවන්න වෙනවා මේ ලීසින් කම්පැනි එකට. අමතර ලක්ෂ 64ක්. අවුරුදු 5කට පස්සේ අර ලක්ෂ 100ක් දීලා ගත්තේ වාහනේට ඔබ ගෙවලා දෙනවා ලක්ෂ 164ක් මේ මුළු පොලියත් එක්ක. හැබැයි ඔබ ගත්තේ ලක්ෂ 100කට. අමතර ලක්ෂ 64ක්. ඔබ කවදාරි අවුරුදු 5කට පස්සේ මේ වාහනේ විකුණන්න යද්දි ලක්ෂ 65කට 70කට තමයි විකුණන්න වෙන්නේ. මොකද ගත්තේ ගානට විකුණන්න වෙන්නේ නැහැ යූස් කරපු වාහනයක් මේක බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි. ඉතින් කවදාරි මේක ලොකු කොස්ට් එකක්. ඊට අමතරව ඔබ සාමාන්‍ය මේක ගෙවාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. අද කාලේ ගොඩක් මිනිස්සු එහා පැත්තක ගෙදරගෙන BYD එකක් ගත්තේ පළට මමත් ගන්නවා BYD එකක්. නැත්නම් Toyota Hilux එකක් ගන්නවා. එහා පැත්තේ ගෙදරට කරනට වඩා දශමයක් හරි උඩින් කරන්න යන්නේ. ඉතින් මේකත් එක්ක සමහර ඇරියස් පිටින් සමහර වාහනේ උස්සන්න පුළුවන්. සීස් වුණොත් එහෙම ගොඩක්ම ලොකු අලාභයක් තමයි වෙන්නේ. ඉතින් සාරාංශයක් වශයෙන් ගතහොත් මේ දවස්වල බැංකු පොලිනුපාත වැඩි. ඒ කියන්නේ ලීස් එකක් දාලා ගද්දි වාහනයකට වදින ලොකු පොලියක් වදිනවා. ඊට අමතරව මේ දවස්වල වෙළඳ පොලේ වාහන මිලත් වැඩි. ඊට අමතරව මේ ඉන්ෂුරන්ස් වගේ දේවල් වලට යන කොස්ට් එක වැඩි. ඒක නිසාම තමයි ගරු අමාත්‍යවරයා අනිල් ජයන්ත මහත්මයා කිව්වේ වාහන ගන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් ඉවසන්න මේ අධිභාරය අපි ඉවත් කරනවා මාස 3කට පස්සේ කියලා. ඉතින් දැන් ඒක ඉවත් කරන කාලේ හරි හෙට දිනේ හෝ අනිත් දිනේදී ඉවත් කරන නිවේදනයක් නිකුත් කරයි ගැසට් එකක් ගහයි. ඊට පස්සේ මේ වාහන මිල කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. එක පාට මෙහෙම දෙයක් වුණා කියලා වාහන මිල අඩු වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේක ඉවත් කරපු ගාම සමහරට ගොඩක් ඔය යූස් කරපු වාහන විකුණන්න ඉන්න කට්ටිය ගොඩක් ඉක්මනින් විකුණන්න යනවා. එතකොට පොඩ්ඩක් වෙළඳ පොලේ පොඩ්ඩක් සැපෙවුම වැඩි වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල මේ නිවුස් එක එනකන් ගොඩක් දෙනෙක් බලන් හිටියා වාහන ගන්නවද නැද්ද කියලා. ඉතින් එතකොට සමහරට කට්ටිය එක තීරණයකට එනවා වාහන ගන්නවා කියලා. ඉතින් එතකොට ඉල්ලුම සැපෙවම මත මේ වාහන ඉදිරියේදී මිල අඩු වෙන සම්භාවිතාවයක් තමයි ගොඩක්ම තියෙන. ආර්ථික වශයෙන් බලද්දී වෙන හේතුවක් ඇති වෙන්න විදිහක් නැහැ. ගොඩක් කට්ටිය බොරු නිවුස් දානවා වාහන ආනයනයේදී මේ පනවපු නීති ඉදිරියේදී තව වැඩි වෙනවා. එතකොට වාහන ආනයනය කිරීමේදී වාහනේ මේ ගණන් වලටත් වඩා තව වැඩි වෙනවා. ඒක නිසා දැන් තමයි ගන්න තියෙන හොඳම කාලය කියලා. ඉතින් මේවට අහු වෙලා වැඩි මිලට මේ දවස්වල වාහන ගන්න යන්න එපා. මේ තියෙන්නේ ඇල්ටෝ K නම්බර් 28යි 50න් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මෙන්න කාලෙකට පස්සේ මල්ලි කෙනෙක් අරන් ආවේ මැකැනික් චෙක්අප් එකට මේ පෙට්‍රල් බඩ ටික කැලේ දිරලා ගන්න දෙයක් නැහැ. මේකත් නැමිලා බලලා නැහැ. අපේ වීඩියෝ බලපු කෙනෙක් නම් ඉතින් මේ තත්ත්ව උදා වෙන්නේ නැහැ. මං හිතන්නේ බලලා නැතුව ඇති. මේ වන්නේ මේ අතර වටේ දිරලා මේ අපි කියන්නේ මේවා අපිට තියෙන රුදාවකට නෙමෙයි. අතර මේ වාහන ගත්තාම මිනිස්සු ඉස්සල්ලාම වාහනේ විදියට කොල්ලෝ ගත්තට පස්සේ අනාථ වෙනවනේ. සදා අනාථයි මේ. පම්පේම ගන්න දෙයක් නැත්නම් ඇටි ගෑවිලා ගිහලා මේ කලින් පැදපෙකා මට වෙන විදිහට වෙල් ලැබුණු වලත් එක ගිහලා තියෙනවා. මේ 2011 K නම්බරයක්. sorry 2011 නෙවෙයි 2010 K නම්බරයක්. එතකොට මේ වාහනේ අවුරුද්දත් එක්ක මේ කන්ඩිෂන් එක බලන්නකො මේ හප්පලා මං හිතන්නේ මේ වාහනේ පෙරලිලා චැසි ගිහලා ඇක්සල් එහෙම දික් කරලා තියෙන්නේ මේ AC වල කෑලි මේ ස්ටැබිලයිසර් බාර් වල අර මේ කන් වල වදිනවා ගන්න දෙයක් නැහැ. හදන්න ගියොත් කෙලවරක් නැහැ. හදන්න බෑ කියලා නේ මම මේ කියන්නේ. හදන්න ගියොත් කෙලවරක් නැහැ. සල්ලි තමයි යන්නේ. ඉතින් මුදල් තමයි යන්නේ මේ. ආය වැල්ඩින් ප්ලාන්ට් එකෙන් පාස්සලා තියෙන්නේ වහලා පොටි ඇදලා ගම් දාලා අරව මේව කරලා තියෙන්නේ. දැන් මේ වාහනේ ගත්තා පස්සේ මේකේ සද්ද පද්ද හදන්න බෑ. චැසියෙන් තමයි සද්ද එන්නේ. හදන්න ඉතින් ගානක් වේදන් යනවා. චැසි පුපුරලා තියෙනවා. ඒවා ඉතින් පාස් කරන්න ඕනේ කොනක ඉඳලා. පෙට්‍රල් බට අරව මේවා මේ ගන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ කරන්න දැන් මේ වගේ දිනුමක් නම් කොහොමත් යට රිංගල යට නිකන් නැමිලා බැලුවත් පේනව නැමෙන එකෙන් නම්. දැන් මේ වන්න දැන් සාමාන්‍යයෙන් දැන් මේකේ විකුණපේකා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලාත් බලන්නේ. මොකද මේ වගේ බලු වැඩක් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ නේ. හෘද සාක්ෂියක් කියලා තියෙන එකේ chart. ඔබ වාහනයක් ගද්දි හොඳට හොයලා බලලා වාහනයක් ගන්න දන්න කෙනෙක් එක්කගෙන හරි යන්න ෂුවර් කෙනෙක්ව එයාට රුපියල් 10000ක් 20000ක් වියදම් කරත් ප්‍රශ්නයක් නැහැ. ඔබ දුක් මහන්සියෙන් හම්බ කරගෙන ලක්ෂ ගාණක් නේ වියදම් කරන්නේ ලොකු ගාණක්. ඒ වගේ ලොකු ගාණක් වියදම් කරලා මෙන්න මේ කලින් ඔබ වීඩියෝ එකේ දැක්කා වගේ ලෙඩ ගොඩකට අහු වුණොත් ඉවරටම ඉවරයි. ඔබට ලක්ෂ ගාණක් තව කුඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන පවා එපා වෙනවා. ඇල්ටෝ 2015 වගේ සුපිරි කාර් ඕන තරම් චීස් කන්ඩිෂන් වාහන ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් මේ වාහන පැදලා තියෙන්නේ. එහෙම නැත්නම් හයර් වගේ ගොඩාක් ටැක්සි සර්විස් වගේ ඒවත් කරන මෙන්න මේ වගේ වාහන වලින්. ඒක නිසා හොඳට හොයලා බලලා වාහනයක් ගන්න නැත්නම් ඔබ අමාරු වෙටෙනවා.